සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම සසුම අලුත් තොරතුරකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මාර්තු මාසයට ඔන්න දැන් දවස් කිහිපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මාර්තු මාසයේ ඔයාලා සියලුම අස්සසුම ප්‍රතිලාභී දැනුවත් වෙන්න ඕන. සියලුම අස්සසුම පිළිබඳව තොරතුරු අද වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසානයේත් එක්ක නරඹන්න මාර්තු මාසයේ දීමනාව පිළිබඳව දීමනාව ලැබෙන්නේ කවදද? ඉතින් ඒ වගේම පෙබරවාරි මාසයේ වැඩිහිටි දීමනාව ඉතින් ඒ වගේම 2026 මාර්තු මාසයේ සිට අස්සසුම ඉවත් කරන කණ්ඩායම පිළිබඳවත් අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඉතින් අද වීඩියෝ එක ටිකක් දික් වෙයි අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් මෙන්න මේ වගේ අස්සසුම හරිම තොරතුරු එසනින් බලා ගන්න නම් ඔයාලට වෙනවා අපි අස්සසුම 2026 YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න. පල්ලෙහා පෙන්න subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න අපි එකටම සාකච්ඡා කරමු අස්සසුම කපන කොට්ටාසය කපන කණ්ඩායම කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවද 2026 වර්ෂයට අලුතෙන් තොරතුරු යාපත්කාලින කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න වෙන්න මේ විදිහට මාස දෙකක වගේ වැඩි කාලයක් කල් දීලා තිබුණා. ඉතින් රටේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයත් එක්ක මෙන්න මේ තොරතුරු යාපත්කාලින කිරීමේ ක්‍රියාවලිය ගොඩ දෙනෙක්ට කරගන්න බැරි වුණා කියලා මෙන්න මේ විදිහට මට ආරංචි වුණා. ඉතින් ඒක රජයක් දන්නවා, ඒක අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයෙන් මෙන්න මේ ළඟදී තමයි නිවේදනයක් නිකුත් කරේ 85000කට අධික ප්‍රමාණයකගේ අස්සසුම ඉවත් කරනවා කියලා. ඉතින් ඒ ඉවත් කරන්නේ තොරතුරු යාපත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න බැරි වුණ කට්ටියගේ සහ ඒ තොරතුරු යාපත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරලත් තවමත් බැංකු විස්තර තමාගේ සිස්ටම් එකට ඇතුළත් නොකරපු කට්ටියගේ තමා. ඉතින් ඒ කියන්නේ තොරතුරු යාපත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න දීලා තිබ්බේ පළවෙනි අධීරයේ කට්ටියට. ඉතින් පළවෙනි අධීරයේ අස්සසුම් ප්‍රතිලාභීන්ගේ මෙන්න මේ විදිහට තමයි නැති වෙලා තිබ්බේ. ඉතින් පළවෙනි අධීරයේ කට්ටියට තමයි මේ ගැටලුව එන්නේ. ඉතින් දෙවන අධීරයේ කට්ටියට කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් රැඳිලා ඉන්න අපේ නාලිකාවත් එක්ක දිගටම ඉතින් ඔයාව ඉදිරියේදී දැනුවත් කරන්න මම වීඩියෝස් වලදී. ඉතින් තව දෙයක් කියන්න ඕන ඒ තමයි ඊළඟ තොරතුරට යන්නොත් එහෙම අපේ 2026 වර්ෂයේ මාර්තු මාසයේ අස්සසුම දීමනාව සම්බන්ධයෙන් තමයි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් මාර්තු මාසයේ දීමනාව සිස්ටම් එකට මෙන්න මේ විදිහට 5 වෙනිදාත් 10 වෙනිදාත් අතර වැටේ. ඉතින් ඒක වැටුණ ගමන් මම ඔයාලව වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. රැඳිලා ඉන්න අපිත් එක්කම දිගටම YouTube නාලිකාව subscribe කරලා. ඉතින් සමහර විට ඔයාලට සිස්ටම් එකේ තිබිලා දවස් 3ක් වගේ ඇතුළත බැංකු ගිණුම් වලට වැටෙන්න පුළුවන්. ඉතින් ඒවත් දැනුවත් කරන්නම් ඉදිරියේදී. ඉතින් ඔයාලට අස්සසුම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න පල්ලෙහෙන්. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න දිනවා මෙන්න මේ අස්සසුම මුදල් වැටෙන දින පිළිබඳව තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අස්සසුම කියන්නේ දිනෙන් දින වෙනස් වෙන දෙයක්. අන්න ඒක හොඳින් දැනුවත් වෙන්න ඔයාලා හැම කෙනෙක්ම. ඉතින් ඒ වගේම වැඩිහිටි දීමනාවත් මෙන්න මේ මාසෙ 26 වෙනිදාගෙන් පස්සේ ඔයාලගේ බැංකු ගිණුම් වලට වැටෙනවා. පෙබරවාරි මාසයේ වැඩිහිටි දීමනාව රජයේ සේවකයන්ගේ වැටුප් වැටුණාට පස්සේ ඔයාලට ඒක බැංකු ගිණුම් වලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් මෙන්න මේ වගේ අස්සසුම තොරතුරු හැමදාම හරිම තොරතුරු බලා ගන්න අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න සියලුම දෙනාම. එහෙනම් ඉතින් අපි තවත් තොරතුරුකින් හමුවෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.